මීගමුවේ බන්ධනාගාරයේ වෙච්ච ඒ සිදුවීම් වල හැම ජීවිත හානියකටම මේ රටේ බලධාරීන් වග කියන්න ඕන. මොකද දන්නවද? දැන් ආණ්ඩුව කියන විදිහට මීගමුවේ බන්ධනාගාරයේ සිදුවීම බන්ධනාගාරයේ ඇතුලේ දෙපිරිසක් අතර ඇති වුණු ගැටුමක්. හරි. එහෙම ගැටුමක් වුණා නම් එහෙම ගැටුමක් වෙනවා කියලා කලින් බුද්ධිහංස තොරතුරු ආවේ නැද්ද? බුද්ධිහංස වාර්තා ආවේ නැද්ද? නැත්තම් අර පාස්කු සීන් එක වගේ ගහනවා තමයි. හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ වගේ ගහ ගන්නවා තමයි මෙහෙම ගහගයි කියලා හිතුවේ නැද්ද? අපි දන්නේ නෑ. හරිද? මොකද දැන් දෙයක් වෙලා තියෙනවා ජීවිත හානි ගණනාවක් නැති වෙලා තියෙනවා. ඒ හැම ජීවිත හානියකටම වග කියන්න ඕන මේ රටේ පාලකෝ. මේවට වග කියන්න ඕන මේ වගේ මේවා බලාගෙන හිටපු බලධාරීන්. මොකද මේ හැම දෙයකටම වග කියන්න ඕන උන් කියලා කියන්නේ හරියට තීන්දුව తీරන ගත්තා නම් මේ ජීවිත හානි වෙන්නේ නැහැ. මේ ජීවිත හානියකින් තොරව මේ ගැටුම අපිට නවත්ත ගන්න තිබ්බා. මොකද එහෙම අපිට කරන්න පුළුවන් බැරි කමක් නැහැ. අපි දැක්ක අර එක නිලධාරියෙක් අර හිලක් ඇතුලෙන් දදා වෙඩි තියනවා. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම හිලක් ඇතුලෙන් දාලා වෙඩි තියන්න ඕනද? ඈ යකෝ මේ රටේ ඌට වඩා දරුණු ත්‍රස්තවාදීන් පරාජය කරලා මානුෂීය මෙහෙයුම් කරලා මිනිස්සු ගලවගත්ත හමුදාවක් ඉන්නවා. යකෝ ජනාධිපතිගේ ඉඳන් හැම එකම එක දන්නේ නැද්ද? SF එකේ කොල්ලෝ 7-8 දෙනෙක් බැස්සුවා නම් කොමාන්ඩර්ස් එකේ කොල්ලෝ 7-8 දෙනෙක් බැස්සුවා නම් ඔය ඊරගේ තුලට ඔය ඕන පකෙක් සරන්ඩර් එක විනාඩි 10ක් 15ක් යද්දී ඔය තත්ත්වයන් පාලනය කරන්න තිබ්බා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වගකීම් බාර ගන්න ඕන මිනිස්සු ඒ වගකීම් හරියට බාරගත්තේ නැහැ. තීන්දුව తీරන ගැනීමේ අපොහසත්කම ඇත්තරම ප්‍රශ්නේ තියෙන්නේ ඊතර බං. හරිද? එහෙම නැතුව දැන් වෙන්න තියෙන හැම දෙයක්ම වුණාට පස්සේ අපි වගකීම් බාර ගන්නවා. අපේ අතින් මෙහෙම වුණා එහෙම වුණා කියලා වැඩක් නැහැ. උඹලා වගකීම් නෙවෙයි. උඹලා හැම මැරිච්ච මිනිහෙකුටම වග කියන්න ඕන. ඒ වගකීම් බාර ගන්න ඕනේ. ඒ ජීවිතවලට වග කියන්න ඕන තොපි. මොකද තොපි හරියට තීන්දුව తీරන ගත්තා නම් ඔය ජීවිත ඔය විදියට නිකරුණේ නාස්ති වෙන්නේ නැහැ.